අද අලුබදාදා දිනයයි. අදින් අපි චතාරික කාලය ආරම්භ කරනු ලබනවා. මම මෙහෙම කිව්වොත් එහෙම එක් දවසක් තරුණෙක් තවත් තරුණයෙක්ට කියනවා දැන් අලුබදාදා දවසත් ලං වෙන්න යනවා, චතාරික කාලයත් ලං වෙන්නට යනවා, ටක් ගාලා කන්නට ඕනේ, ටක් ගාලා බොන්නට ඕනේ කියලා. මෙහෙම මේ තරුණයා මේන් අදහස් කරන්නේ චතාරික කාලේ දැන් නවත්තන්නට ඕනේ කන බොන ඒවා. ඒක නිසා දැන් මෙතනින් හමාර කරන්නට ඕනේ, ටක් ගාලා කාලා ඉවර කරන්නට ඕනේ. ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, ආදරණීය දරුවෙනි, අපේ මේ ජීවිත කාලයට අපි මේ මෙනෙහි කරන්නට යන්නේ සම්විධානන් වහන්සේගේ දුක් විඳීම, මරණය, උත්ථානයයි. අදින් මේ දවසින් අපි සංකේතවත් කරන්නේ අපි නල්ලේ අලු ගාගෙන, සමහරක් අය කැමතිත් නැහැ අපේ මූණේ දූවිල්ල වදිනවට. නමුත් මේ සංකේතවත් කරන්නේ අපේ නල්ලේ අලු ගාලා මේ කුරුසේ ලකුණ අපේ නළලේ සංකේතවත් කරලා අපිට පෙන්눔 කරන්නේ අපි ජේසුට කොච්චරක් ආදරේද කියලා. අපි දූවිල්ලට හැරෙන්නට යන බවයි. ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, මේ කාලය පුරාවටම අපි දෙවියන් වහන්සේට කොච්චර ආදරේද අපි මෙනෙහි කරලා බලන්නට ඕනේ. අපි දෙවියන් වහන්සේට කොච්චර ආදරේද කියලා. අපේ හැරෝම් ලක්ෂ්‍යය තියෙන්නට ඕනේ අපි දෙවියන් වහන්සේට කොච්චර ආදරේද කියන දේ. දැන් මම කොහොමද දෙවියන් වහන්සේට ආදරය කරන්නේ? මම කාරණාවන් තුනක් ඔබට මෙනෙහි කරන්නට දෙන්නම්. පළවෙනි කාරණාව තමයි මම මගේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවද, ස්තුති කරනවද? මේ කාලය පුරාවට, මේ දින 40 පුරාවටම මම කන බොන එක දේ ගැන නෙමෙයි. මම දෙවියන් වහන්සේට මගේ ප්‍රශංසාව තුලින් මම දෙවියන් වහන්සේට ආදරය කරනවද? දෙවෙනි කාරණාව තමයි මගේ අසල්වැසියාට මම ආදරය කරනවා. දෙවියන් වහන්සේ මට දීලා තියෙනවා අසල්වැසියෝ, මගේ සහෝදර සහෝදරියෝ. මම මේ කාලය පුරාවටම මගේ අසල්වැසියාට මම ආදරය කරනවද? තුන්වෙනි කාරණාව තමයි මම දෙවියන් වහන්සේට ආදරේ නම් මම දෙවියන් වහන්සේට කීකරුයිද? මම දෙවියන් වහන්සේට කීකරුයිද? ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ජේසුස් වහන්සේව සිහිපත් කරන මේ කාලය පුරාවටම උන්වහන්සේ පාලු කරේ දින 40ක් ගෙවිච්ච ඒ කාලය සිහිපත් කරමින් අපි මේ කාලයට ඇතුළත් වෙන්නේ. අදින් ආරම්භ කරන මේ කාලය අපි සිහිපත් කරන්නට ඕනේ ජේසුස් වහන්සේගේ ජීවිතයයි. ජේසුස් වහන්සේ පළමු කොට දෙවියන් වහන්සේට ප්‍රශංසා කරා. හැම අවස්ථාවකදීම, හැම ජීවිතයේ අභියෝගයකදීම දෙවියන් වහන්සේට කියලා අබ්බා පියාණනි කියලා ආමන්ත්‍රණය කරලා උන්වහන්සේව පැසසන්නට උන්වහන්සේගේ පුත්‍රයා සූදානම් වී සිටියා. ඒ වගේමයි ජේසුස් වහන්සේ උන්වහන්සේගේ ඒ අසල්වැසියාට ප්‍රේම කරා. ඒ වගේමයි දෙවියන් වහන්සේගේ ඒ කාර්යයට දෙවියන් වහන්සේට උන්වහන්සේ කීකරු වුණා. ඒක නිසා ප්‍රේමවන්තයනි, මේ අහගෙන ඉන්න ඔබට මම මේ කාලය පුරාවටම ඔබට මම ආරාධනා කරන්නේ මේ අදින් ආරම්භ කරන මේ චතාරික කාලයට ඔබ ඇතුළත් වෙද්දී ඔබ කවදාකවත් දුක්මුසු මොහොනින් ඇතුළත් වෙන්නට එපා. අර තරුණයා කිව්ව ටක් ගාලා කාලේ ඉවර කරන්නට ඕනේ. මගේ ජීවිතේ දැන් ටක් ගාලා කාලා ඉවර කරන්න නෙමෙයි, දුක්මුසු මොහොනින් නෙමෙයි මම ජීවිතේ ගත කරන්නට ඕනේ. මගේ ජීවිතේ සතුටින් මේ දින 40 පුරාවට මම එන්නට ඕනේ. කොහොමද? මම දෙවියන් වහන්සේට ආදරය කරමින්, දෙවියන් වහන්සේව පසසමින්, දෙවියන් වහන්සේ මට ලබා දුන්නා වූ අසල්වැසියන්ට ප්‍රේම කරමින්, ඒ වගේමයි දෙවියන් වහන්සේට මම කීකරු වෙමින් මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවට පත් කරගන්නට ඕනේ. ඒක නිසා ප්‍රේමවන්තයනි, අපි යාඥා කරමු. අපේ ජීවිතේ හැරවුම් ලක්ෂය මම දෙවියන් වහන්සේ ගාවට කොහොමද මම හැරෙන්නේ? මං කොහොමද දෙවියන් වහන්සේගේ ප්‍රේමයට මම හැරෙන්නේ මේ කාලය පුරාවටම? ඒක නිසා මේ චතාරික කාලය අපි සතුටින් අපි ඇතුළත් වෙමු. ආමේන්. ජේසු පිහිටයි.